my senses. Hi friends, ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මොකද්ද බං ගේම් එක? ගේම් එකේ නම මතක නැහැ. කොහොමද බං ඔය ඔක්කොම විස්තර ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link එහෙම දාලා තියෙනවා පල්ලෙහා description එකේ. ඒකෙන් ගිහින් ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඉතින් අද අපි දැන් වීඩියෝ එක පටන් ගෙන තියෙන්නේ මේ ඉන්නේ සිරිමත්ගේ වාහන කලෙක්ෂන් එකේ තියෙන්නේ. උට සල්ලි නැහැ. අපි ඒකෙන්ද උට සල්ලි ටිකක් ඔයාලා දෙමු. මචං මේක පදින්න තමා තියෙන්නේ. මේක කඳු නගිනවා හොගාලා වැඩකට කැබ් එකකින් නගින්න දැනට කඳු පස්සේ උට අරන් දෙව වාහන. හරි වා. අපේ මේකේ ප්‍රථම අරමුණ තමයි සිරිමට්ට බයිසිකලේ අරන් දෙන එක. අම්මට හොඩු බබාලා උඩ දානවා බා. පළවෙනි තරුව ගත්ත ගම. හරි මොකද්ද මං කීකේ හිටියේ? මොකද්ද බං ඒකත් අමතක් වුණා. අපි කොහොම හරි සිරිමට්ට බයිසිකලේ අරන් දෙන්න ඕනේ. ඉතින් තියෙනවා D ටකරයක් වගේ එකක් WRX ද මොකද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි සුපිරි බයික් එකක් තියෙනවා. ඒක කොහොම හරි ගන්න එක තමයි අද ප්‍රථම අරමුණ අපි. ඒකට 75000ක් එකතු කරගන්න ඕනේ. අඩෝ මේක අනිත් පැත්ත ගහලා වලකජ්ජ ගහුවා ඔය ටිකට. මීටර් 600ට තව චුට්ටයි තිබ්බේ. 408ක් ඇවිල්ලා. අඩෝ අපරාධය හැබැයි. කමන්නේ තව පාරක් ගහමු ඒකද? අඩෝ ගේම් එක එන වෙනස් වෙලා මං ඉස්සර ගැහුවා මේක. ඉස්සර මෙහෙම පැතිවල එක එක මෙව්වා දාලා තිබ්බේ නෑ. මේ වගේ අර පෙන්නවුවා කලින් පැති ඔක්කොම. හරි මචං අපි අරකම දාලා ගහගමු සෛනික පටස් ආයෙත් දැන් 17000ක් තියෙනවා. හරි මචං මේක මෙහෙම යනවා දැන් යන ගමන් තියෙන්නේ. ඒ ගමන් මම ඔයාලට මතක් කරන්න. ඔයාලා මගේ වීඩියෝ එකට ලයික් කරේ නැද්ද? සබස්ක්‍රයිබ් කරලා නැද්ද channel එක? එහෙනම් දැම්මම ගිහින් ලයික් කරලා සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා පුළුවන් නම් ෂෙයා කරන්න. මොකද මට සබස්ක්‍රයිබර්ස්ලා 1k ගහ ගන්න ඕනේ. එහෙම ඔයාලා මේ විදිහට මට සපෝට් එක දුන්නොත් තමයි මට දිගටම වීඩියෝ ගේන්න පුළුවන් වෙන්නේ. හරි ඒ කතාව ඉතින් වැඩක් නැහැ. අපි කෙනෙක් යන් දැන් 19000 ගණක් තියෙනවා. මේ වෙලෙක් මේ හරියන්නේ කියලා උනේ අපිට අර ඔටුනක් තියෙන එතන තමයි ගිහින් තියෙන වැඩිම දුර. අඩෝ තව ටික දුරයි බං ඒක පහු කරගන්න. අඩෝ පහු කරා ගැම්මක් ඇල්ලුවා අය දන්නවනේ. අඩෝ දැන් මැරෙන්න එපා යකෝ සිරිමත් අප්පට සිරිමත්. අඩෝ සිරිමත්ගේ කාර් එක අනිත් පැත්ත ගහන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. සිරිමත් බැම්බි යනවා කොහොම හරි. අඩෝ මේක උනාට ඉස්සරහට යන්න සුපිරි වාහන හැම තියෙනවා. උනාට දැන් අපි පළවෙනි දවසේ ටැකර් එක විතරක් ගමු. පළවෙනි එපිසෝඩ් එකේ මම හිතුණා තමයි මේක එපිසෝඩ් දෙන්නේ. අඩෝ මේක මරුණා කියහන්කෝ. එපිසෝඩ් ගේන්න වෙන්නේ නැති වෙයි දන්නේ නැහැ කියන්න බෑ. මම පුළුවන් වුණත් මේක තව එපිසෝඩ් ටිකක් අරන් එන්න. කලින් ගේම් වලත් එපිසෝඩ් ගේනවා කියලා උනාට ගෙනාවේ නෑ. අම්මට සිදි අලුත් පැත්තක් අන්ලොක් වෙලා මල්වත්තක් වගේ. මොකද කියන්නේ අපි මේ පැත්තේ ගහනවද? ඊට කලින් මේ ටාස්ක් ටික බලමු. අඩෝ ටාස්ක් බලපන්. එක ටාස්ක් තියෙනවා. ඩේලි මිෂන් කියලා තියෙන අපි එකක් අරගෙන බලමු. අර මැද තිබ්බ එක ඒක මොනවද ඉස්සරහට බිනුම් ගහන්නද කොහෙද තියෙන්නේ? කරණම් ගහන්න තියෙන කාර් එකේ. ඒක ගහලා බලමු. අඩෝ මේකේ සල්ලි හම්බ කරන්න ලේසිම ක්‍රමය තමයි මේ මොකද්ද? අඩේ ඒක කියන්න ගියා විතරයි මේක මැරුණා. යකෝ ඒකට කරණම් ගහගන්න පණ නෑනේ. නේ මන්ද සිරිමත් ඔයත්. අඩෝ ඒ පාර ඇඩ් එක ප්ලේ වෙන්න ගත්තා මචං. හරි යාළුවේ ඇඩ් එක හදාගෙන ආවා. මං කොනා වගේ ඩේටා ඔන් කරගෙන ගේම් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් හරි ඕෆ් කරගනින් ඩේටා ටික. හරි මචල්ලා දැන් අපි අර ටාස්ක් කම්ප්ලීට් කරගෙන හිටියේ. අඩෝ එක ටාස්ක් එකක් කම්ප්ලීට් වෙලා බෑ. කොයින් 20000ක් එකතු කරපු එක. අඩෝ 45000ක් එකතු වුණා තමයි මෙනිකකුයි තින්ද බගට් එක්කුයි ආවා. අඩෝ මේක නම් මේ මිෂන් දෙක නම් පොඩ්ඩක් අමාරුයි. ඒක ස්කිප් කරමු. ඇඩ් ප්ලේ වුණා මචල්ලා. දැක්කනම් දකින්න ඇති. මගුලේ ඇඩ් ප්ලේ වෙද්දි එපා වෙනවා. මොනවා කරන්නද ඉතින්? කමන්නේ අපි ආයෙත් ගහමු. අලුත් පැත්ත දාලා ගහමු දැන්. අලුතෙන් අන්ලොක් වෙච්ච පැත්ත මල්වත් වගේ පැත්ත. මල්වත්තේ අපි යනවා.
මල්ලත් අමාරු යෝග වතුර වලවල් තියෙනවා නිකන්. මෙතන පොඩි සීන් එකක් තියෙනවා වතුර වලකට යනොත් එහෙමයි එහෙන අමාරුයි එන්න. හිතහන්කෝ ටැකර ගන්න කල මම නෙවෙයි සිරිමට ටැකර අරන් දෙනකම්. අඩෝ මේකේ මේ අර ළමයෙක් උඩ දානවා පේනවාද? ඒක උඩ දානවා හෙනට. මොන පව් ඒ අසරණ ළමයා. අපි දින්න කියලා උම්මකද ළමයා මේව කරා. අඩෝ 72000ක් සැකපයින්නවනේ. 72000ක් තියනවා දැනට. 72600ක් තියෙනවා. වාසි. අඩෝ වතුර වලේ එරුණ මචං තව චුට්ටයි තියෙන්නේ දෙවෙනි තරුව ගන්න පුළුවන් වෙයිද දන්නේ. අඩෝ තව 3000ක් විතර ඕනේ. අඩෝ මචං බලපන් වීඩියෝ එකක් කරන්න ගියාම මඤ්ඤොක් අවිකුණන්න යනවා බලපන්. මේ වගේ කර්මක්කාර වැඩ වෙන්නේ මටමනේ. වීඩියෝ එකට ඇහෙනවද දන්නේ මඤ්ඤොක් අවිකුණනවා. වීඩියෝ එක පටන් ගත්ත ගමන් එක්ක චූම්පාංකාරයක් කරනවා නැත්නම් මේ බල්ලෙක්ට මස් කට්ටක් කිරේලා හරි ඒක හරි කෑ ගහනවා. ඒක මගේ වෙලාව. වීඩියෝ එකක් කරන්න දෙන්නේ නැත්නම් ලේනෙක් ගෙරිය පුප්පන් කෑ ගහනවා. අඩෝ මේක හිර වෙලා මැරෙනවා තෙල් නැතුව. මැරුන්නේ තෙල් නැතුව හිට්ටා. ෂෙඩ් එකක් නැහැ නේ ළඟ. කන්දේ කොහෙද ෂෙඩ් හදන්නේ? බවුසරේට එන්න පුළුවන් පාරක් නෑනේ. එදින් දවස් තෙල් දාලා තියෙන්නේ නේද? බයිසිකලේ ගන්න තව පොඩ්ඩයි ඕනේ 3000ක් විතර ඕනේ මම හිතන්නේ. අඩෝ මේ පැත්තේ අන්ලොක් වෙලා නෑ බන් තාම. ඕකේ ඔය හඳක් වගේ පැත්තක් තියෙනවා. අර ගුරුත්වාකර්ෂණය ඇති පැත්ත. ඒ පැත්තට ටැකර දාගත්තා නම් සල්ලි හම්බ ගන්න හරිම ලේසි. මේ පැත්ත කොහොම හරි අන්ලොක් කරලාම අපි දෙවෙනි එපිසෝඩ් එකේදී. අඩෝ මේකෙන් කොහොම හරි ගහන්න ඕනේ බං ගානට. තව 3000ක් ඕනේ මචං. 2000 ගානක් ඕනේ 2200ක් වගේ ඕනේ. කෙනෙක්යා පෙරල ගන්න නැතුව යන්න ඕනේ මේක පෙරලුනොත් එහෙම උදාරයි. ඩොලර් 90ක් උඩින් යන්න තියෙනවා මේ පාර. උඩින් යුවා. අඩෝ මොනවා වෙයිද ගන්න ඉස්සරහට. මේක තාම යන ගමන් ඉන්නේ. අඩෝ අර මඤ්ඤොක්කම ලෝරිය ආයෙනවා මචං මේ පැත්තට පුදුම වදයක් මඤ්ඤොක්ක කාර්යය මට දෙන්නේ. මඤ්ඤොක්ක හැබැයි කණ්ඩාසයි. නමුත් මේ වෙලාවට එන්න එපා. පොඩ්ඩක් හවස් වෙලා වරෙන් කොහේ උදේ පාන්දර වීඩියෝ එක රෙකෝඩ් කරද්දි වෙනවා. අඩෝ මේ මගුල අද්දන්නේ නෑ බං. අද්දපම් බං. යප්පා එතන මෙතන. අඩෝ තව රුපියල් 600ක් තිබ්බනම් මං ගොඩ කාසි 600. ඒක අපි 1000 ගානක් ඇව්වා උලක් නෑ. සෙනික යමන් තව පාරක් නැත්තම් ටාස්ක් එකක් කම්ප්ලීට් කරනමු එකවර. අර ටාස්ක් එකක් කම්ප්ලීට් කරන ගමන් අඩෝ ඒක අයින් කරන්න දෙන්නේ නැද්ද? ඒකම තමයි කම්ප්ලීට් කරන්න දෙන්නේ. ඔයකෙන් එකක් කම්ප්ලීට් කරන ගමන් අපි බලමු කොහොම හරි එතකොට හදිස්සි හරි කම්ප්ලීට් වුණොත් එහෙමනේ. මචං මඤ්ඤොක්ක නම් ආයි මට එපා වෙලා තියෙන්නේ ආයෙනවා. එහෙනවත් දන්නේ නැහැ. මේ පාර නතර කරලා ලොරිය කවුරු හරි මඤ්ඤොක්ක ගන්න ඇති ඒක. අඩෝ. තව පොඩ්ඩයි අක්කෝ ඇයි හැප්පුනේ? අඩෝ තව 250යි ඕනේ. අඩෝ අර ඌරගේ කැටයක් පිරෙන්නේ නේද? අඩෝ මොකද්ද මම මේ ඇවිල්ලා තියෙන පතාරට වාහනයක් වගේ එකයි. වාහනයක් නෙමෙයි ඒක නිකන් බක්කි කරත්තයක් වගේ. සෙනික මම බයික් එක ගන්න ඕනේ බං. තව චුට්ටයි ඕනේ. අඩෝ නෑ අපි ගත්ත ගමන් නේ බයික් එක ගන්න ලැබිලා. අර දැන් මචං බයික් එකෙන් වටයක් යමන්. සෙනික පටසම 250ක් ඕනේ කියලා හම්බෙලා. ඒ 250 ඇවිල්ලා මං කොහෙන්ද? අනේ මන්ද මාත් දැන් අර බයික් එක ගන්න යද්දි දැක්කේ. ඒකම නම් කනාට එක ගන්න පුළුවන්ද කියලා බලන්න එපුවේ. මේකෙන් නම් කරණම් ගහන එක ඊසියා දැක්කනේ කලින් කරණ මන් ගැහුවා ගැම්මට. ආයෙ මචං සිරිමත් වැඩ. සිරිමත් තමයි කියන්නේ ආයෙ වැඩ. සිරිමත් තමයි සිරිමත්. බයික් නම් සිරිමත් නම් බයික් වගේ සීන් එකක් තමයි තියෙන්නේ. කන්ටේනරයක් එහෙම තිබ්බොත් මේකත් දෙකට යන සීන් එකක් තමයි තියෙන්නේ. කමන්නේ මේක අපි අරයි යමන් කොහොම හරි.
මොන වුණත් අහිංසක ජීවිතයක්. අඩෝ සිරිමත් අද්ද බම්බා. අඩෝ සිරිමත් එතනම දන ගාගෙන නිදාගත්තා. හරිම කල්ලා අදට මේ වීඩියෝ එක නවත්තන්න වෙනවා. මොකද මගේ අද වීඩියෝ එක කොහොම රිට කරගත්තා. ඉතින් ඉවර කරන්න යන්නේ තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකල්. එහෙනම් කොල්ලෝ අපි ගියා.